හයි ඔන්න ඉතින් මං ඔයාලව වෙනද වගේම මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ මෙන්න මේ වගේ රසම රස බ්‍රවුනීස් කොහොමද බතලාල වලින් හදාගන්නේ කියලා. මේක ඇත්තටම මාරම රසයි. ඉතින් අපිට මේකට බතලාල දෙකක් ඕනේ වෙනවා. මුලින්ම අපි ඒ ටික සුද්ධ කරගෙන තඹ ගන්න ඕන. තඹ ගද්දි මේක පොඩි කෑලි වලට කපලා තඹ ගන්න. එතකොට ඉක්මනට තැම්බෙනවා. මේ හරියටම තැම්බෙන්න දෙලා විනාඩි 10කට විතර පස්සේ ඔයාලත් මෙහෙම ගෑරූපකින් අනලා බලන්න හොඳට තැම්බිලාද කියලා. ඒ වගේම අපිට තව ඕන වෙනවා බේකින් පවුඩර් තේ හැඳි එකක්, පිටි කෝප්ප භාගයක්, ඒ වගේම සීනි කෝප්ප භාගයක්, ඒ වගේම කොකෝ පවුඩර් මේ සැහැඳි දෙකක් වගේ තමයි ඕන වෙන්නේ. ඊට අමතරව චොක්ලට් චිප්ස් ඕන වෙනවා. තව බිත්තරයක් සහ කිරි පොඩ්ඩක් ඕන වෙනවා. කිරි නම් අත්‍යවශ්‍යම නැහැ, නැතත් කමක් නැහැ. ඒ වගේම තව තෙල් මේ සැහැඳි දෙකක් විතරත් අපිට ඕමනා වෙනවා. ඔන්න ඊට පස්සේ අර බතල ටික චුට්ටක් නිවෙන්න ඇරලා අපි මේක හොඳට පොඩි කරගන්න ඕන. පොඩි කරගද්දි හොඳටම කෑලි නැති වෙන්නම පොඩි කරගන්න. ඊට පස්සේ එකට ඇඩ් කරනවා සීනි කෝප්ප භාගය. ඒක ඇඩ් කරලා හොඳට මික්ස් කරගන්න. මේකට වික්ස් එක නම් පාවිච්චි කරන්න එපා. මොකද ඒක චුට්ටක් අමාරුයි. මාත් මුලින් වික්ස් එක පාවිච්චි කරලා පස්සේ මමත් හැන්දක් ගත්තා මේක අමාරු නිසා. දැන් මේකට ඇඩ් කරනවා අර පිටි කෝප්ප භාගය. ඒ වගේම මම බේකින් පවුඩර් තේ හැඳි එකයි ලුණු චුට්ටකුත් ඇඩ් කරනවා. ඒක වීඩියෝ වෙලා නැහැ මේකේ. ඔයාලත් ඒ දෙක මේ වෙලාවෙම ඇඩ් කරගන්න. ඇඩ් කරලා හොඳට මික්ස් කරන්න. ඊට පස්සේ දැන් ඇඩ් කරන්න යන්නේ අපි කොකෝ පවුඩර්. ඒකෙන් මේ සැහැඳි දෙකක් විතර ඇඩ් කරාම හොඳටම ඇති. ඔන්න දැන් ඒ ඔක්කොම දාලා හොඳට මික්ස් කරගත්තාම මේ වගේ තික් මිශ්‍රණයක් තමයි එන්නේ. ඊට පස්සේ එකට අපි එග් එකක් ඇඩ් කරගන්නවා. එග් එක ඇඩ් කරගත්තාම මේක ටිකක් දිය වගේ වෙනවා. කලින් වගේ තික් නැහැ. දිය කියන්නේ ගොඩාක් දිය නැහැ. කේක් බැටර් එකට වඩා තික් වෙන්න ඕන මේක. මං ඔයාලට හරි පදම පෙන්නන්නම් තව ටිකකින්. දැන් ඇඩ් කරනවා තෙල් මේ සැහැඳි දෙකක්. දැන් මං ඇඩ් කරන්න යන්නේ කිරි. කිරි නම් පොඩ්ඩම ඇඩ් කරන්න ඕනේ. මොකද මේක වැඩි වුණොත් මේක කේක් බැටර් එකක් වගේම වෙනවා. ඒ හින්දා කිරි ඇඩ් නොකරන තරමට හොඳයි. මොකද එග් එකෙන් අපිට ඕනේ තරමට ඒක දිය ගතිය අපිට එනවා. මෙන්න මේ වගේ පදමට තිබ්බහම හරියටම හරි. දැන් අපි ඇඩ් කරන්න යන්නේ චොක්ලට් චිප්ස්. චොක්ලට් චිප්ස් නම් වැඩි වෙන තරමට මේකේ රස වැඩි. මේක බේක් වෙලා එනකොට චොක්ලට් චිප්ස් මෙල්ට් වෙලා ඉදි හරිම රසයි ඇත්තටම. හැබැයි මේක චොක්ලට් චිප්ස් නොදා හදා ගන්නත් පුළුවන්. ඒ වෙනුවට චොක්ලට් එකක් පොඩි කෑලි වලට කපලා ගන්නත් පුළුවන් ඔයාලට.
දැන් මං හදාගත්තු බැටර් එක තෙල් කඩදාසියක් දාගත්තු කේක් ට්‍රේ එකට දානවා. ඒක මම තෙල් ටිකක් ගාලා තමයි තෙල් කඩදාසිය දාගත්තේ. ඔන්න මේ තියෙන්නේ ඔක්කොම දාගත්තට පස්සේ හරිම ලස්සන ලුක් එකක් තමයි තියෙන්නේ බේක් කරන්නත් කලින්ම. ඔන්න දැන් බේක් කරන්න ඕන මේක සෙල්සියස් අංශක 180ට විනාඩි 25ක් විතර. බේක් කළාට පස්සේ මම මේක එළියට ගත්තා. එළියට අරගෙන ටික වෙලාවක් නිවෙන්න තියලා ඔන්න මම කපන්න ලෑස්ති වෙන්නේ. මේක හරිම එච්චරම ලොකුවට තද ගතිය නැහැ. ටිකක් සොෆ්ට්. මේ බලන්න මේකේ ලස්සන බටර් වලින් හදලා කියලා ඇත්තටම හිතන්නවත් බෑ. ඒ තරමට මේක මාරම රසයි. ඔයාලා මං කියනවට හදලා බලන්න. ඇත්තටම මාර රසයි. මේකේ මැද හරිය ඔයගලන්ට පේනවා ඇති අර චොක්ලට් චිප්ස් මෙල්ට් වෙලා එනකොට ඒක ගොඩක් අර වෙට් ලුක් එකකට තියෙනවා. හදලා අනිවාර්යයෙන්ම රසයිද කියලා කමෙන්ට් එකකුත් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ලයික් කරන්න. බයි.